මූලාසනයේ වැඩ සිටින අපේ නායක හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රදාන කොට මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආරාධිත නම් සඳහන් කළ ඒ ආරාධිත අනුස්ථාන ඒ වගේම දෙමෝපියන් ඒ වගේම දූ දරුවනි මට මේ දරුවෝ කතාව අහන්න ඕනේ. දැන් අර ලස්සන නැටුමක් ඉදිරිපත් කළා. ඒ නැටුම කතාවෙම පටන් ගන්නවා. ටියුෂන් මාරයා කඳ කතාවක් කියනවා යමුනා. හැබැයි අපේ අම්මලා තාත්තලා ඔක්කොම මාරයා නැත්තම් අද හමාරයි. මාරයා ළඟට ඔක්කොම යවනවා. ඒ අතර චුටි කතාවක් මට මතක් වෙනවා මේ පහුගිය කාලේ විච්ච අර ලකුණු ගැන ඇහුවනේ අම්මලා අහනම ලකුණු ගැන. මේක මේ ශිෂ්‍යත්ව පන්තියේ සිදුවිච්ච සිදුවීමක්. ශිෂ්‍යත්ව පන්තියේ ඒ ගුරුතුමිය ළමයින්ට දෙනවා ප්‍රශ්න පත්‍රයක්. උත්තර ලියන්න. උත්තර ලියලා දැන් උත්තර පත්‍ර ටික බෙදාගෙන යනවා. සාමාන්‍ය පන්ති ඉස්සරහින් ඉන්නේ දක්ෂ ළමයි ටිකනේ. ඉතින් ඒ අතර වැඩිම ලකුණු තිබුණු දුව ඉස්සරහම ඉන්නවා. දුවට 98යි. දීගෙන ඔහොම බෙදාගෙන ගිහිල්ලා පිටිපස්සම පේජේ පුතෙක් ඉන්නවා. අද 2යි. ටීචර් එයාටත් ලකුණු 2යි. ඒකත් දීලා ඉස්සරහට එනකොට අර ලකුණු 98 ගත්ත දු අඬනවා. ටීචර්ට දුකයි. ඒ හොඳම ළමයා අඬනකොට අහනවා දු මොකෝ අඬන්නේ? මට 100ක් නෑ. 100 නැතුව අඬනවා. ඉතින් ටීචර් කියනවා ඉතින් දු ඔයාටනේ වැඩි. ගෙදර ගියාම අම්මා බනි. දැන් දුවට 100න් 98ක් හම්බෙලා දු අඬනවා. ලකුණු 2ක් නෑ අම්මා බනි කියලා. දැන් ටීචර්ටත් ඉතින් හරි ප්‍රශ්නේ. අයි දැන් මේ හොඳම ළමයා අඬනකොට ඉතින් පන්ති කොහොමද කරගෙන යන්නේ? මං හරි දූ අම්මට කියන්නම් ඔයා හොඳට පාස් වෙලානේ මේ උපදෙස් දෙනකොට අර පිටිපස්ස පේලියේ ලකුණු 2ක් ගත්ත පුතා නැගිටලා කතා කරනවා ටීචර් මොකෝ ටීචර් මගේ ලකුණු 2 එයාට දෙන්න. එයා පවුනේ දැන් මේක ලොකු පන්තියක වුණා නම් හිතන්න පුළුවන් මේක විහිළුවක් කියලා. මේක කී පන්තියද? ශිෂ්‍යත්ව පන්තියේ මේ චූටි පුතා. මේ හදවතින් කියන කතාව හැබැයි ලකුණු 2යි තියෙන්නේ. කියනවා අර අඬන හින්දා ටීචර් මගේ ලකුණු 2 යාට දෙන්න. මේක දෙන්න බැරි බව එයාට තේරෙන්නේ නැහැ. හැබැයි මට දැනෙන හැටි අර ලකුණු 98ක් ගත්ත ඇඩිච්චිට වඩා අර කොල්ල ශ්‍රේෂ්ඨයි. ලකුණු 98කුත් අරගෙන සැනසෙන්න බැරි දුවට වඩා තමන්ගේ තියෙන ලකුණු 2 දීලා හිතක් සනසන්න ඉදිරිපත් වෙන දරුවා ශ්‍රේෂ්ඨයි. ලකුණු 2ක් ගත්තේ දරුවගේ වැරද්ද නෙමෙයි මං කියන ගුරුතුමියගේ වැරද්ද. ඇයි? ගුරුතුමියට බැරි වුණා ලකුණු 2කින් එහාට යන්න උගන්වන්න. හැබැයි ඒ දරුවෝ ටික දහම් පාසලට ආපු දවසට අපේ දහම් පාසලෙත් කරන්නේ තවත් ප්‍රශ්න පත්‍රයක් දීලා එයාවත් ෆේල් කරන එක. මම කියනවා දහම් පාසල්වල උගන්වන්න ඕනේ. එතකොට හම්බ මොකටද දහම් පාසල? ලේකම් හාමුදුරුවෝ ඉන්නවා. අපේ හාමුදුරුවනේ අද මම දන්නේ නැහැ මේ ස්ටේජ් එකේ කවුද තෑගි ගන්න කියලා. ප්‍රශ්න පත්‍රයක් දීලා තරගයක් තියලා තෑගි ගන්න දරුවෝ අතර දැන් මගේ දහම් පාසල කියන්නේ මමත් ඉතින් උපදේශකත්වයේ සපයන දහම් පාසල් කීපයක් තියෙනවා. මම උපදෙස් දීලා තියෙන්නේ දැන් සමහර දරුවෝ ඉන්න උපදින්ම දක්ෂයි. ඒක කමක් නෑ. හැමදාම දහම් පාසලට එනවා.
මල් අරගෙන එනවා. වේලසෙන්නුත් එනවා. සිය සමාදාන වැඩසටහනක් තියෙනවා ඕකටත් එනවා. තව අතිරේක වැඩසටහනක් තියෙනවා ඕකටත් එනවා. කියන දේත් අහනවා. හැම පැත්තෙම ළමයා හොඳයි. හැබැයි ඉගෙන ගන්න බෑ අකුරු දන්නේ නේ. අපි ප්‍රශ්න පත්‍රයක් දීලා පේල් කිව්වම මොකටද දහම් පාසලේ? ඔන්න ප්‍රශ්නේ. අපි දහම් පාසලේ දැන් මම කිව්වේ අපි තෑගි දෙකක් විශේෂයෙන් ලැහැත්ති කරලා තියෙන හැම පන්තියකම ගුණදම් කුමරා ගුණදම් කුමරිය. නම් කරලා තියෙන ගුණදම් කුමරා. අර සමහර ළමයි ඉන්නවා ඉරිදට ටියුෂන් ගිහිල්ලා කොහොම හරි ඔය වැඩ කරගෙන ඉඳලා කොහොම හරි විභාග දවසට ඇවිල්ලා විභාගෙ ලියලා ලොකු ලකුණක් ලබාගෙන ස්ටේජ් එකේ නැගලා මම එක කියලා ෆොටෝ එකක් ගහලා යනවා. හැමදාම දහම් පාසල් ආපු දුවට පුතාට ඉගෙන ගන්න බැරි දරුවට තැනක් නැත්තම් මොකටද දහම් පාසල? අපේ දහම් පාසලේ ලකුණු දෙනකොට මම හිතන්නේ මේ යෝජනාත් කරලා තියෙනවා. ඉතින් කරන්න වැඩි මනාපනේ අපේ නිලධාරි මහත්තුරුනෝනලා ලොකු තැඟලේ. හැමදාම දහම් පාසල් එනවනම් මල් ලට්ටියක් ගේන්න ගයි මල් ලට්ටියට ලකුණක් දෙන්න බෑ. සිල් ගන්න එන දරුවට ඒ ලකුණක් දෙන්න බෑ. එතකොට ලකුණු අඩුම ගානේ 50ට 50 හරි විභාග ලියනකොට 50යි අනිත් චර්යාවට ලකුණු 50යි. එතකොට ඔය අනිත් වැඩවලට එන්නේ නැති අතු ඉබේම හැලෙයි. එතකොට ස්ටේජ් එකට නගින්න හොඳ ළමයි ටික විභාග මොකටද? විභාග ඕනේ හැකියාවල් කරන්න ඕනේ. අපේ බුද්ධ ශාසනය කියන චුල්ලපන්තක හාමුදුරුවෝ අහලා ඇති. චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4ක් යනකම් එක ගාතාවක් අඩපාඩම් කරගන්න බැරි වුණා. දැන් අපේ වරද තමයි සමහර දහම් පාසල් වල ඔප්පේ එකේ පන්ති ඉඳලා සමහරලාට ගුරු පුහුණු අඩු හින්දා ගාථා පාඩම් කරන්න කියනවා. ලබන සතියේ එන්න එපා පාඩම් නැතුව. ඉතින් එන්න එපා නේ කිව්වේ එන්නේ. ඉතින් මොකටද ගාථා පාඩම් කරන්න දහම් පාසල් යන්න ඕනේ? ඕනේ. දහම් පාසලේ ගාථා පාඩම් කරන්න ඕනේ. ඒක වැඩන්නේ නැහැ නිකම් මේ ළම බලන්න ඉගෙනුවේ නේද නේ? ඒක පුළුවන් කෙනෙක් පාඩම් කරගත්තා. ඒ කියන්නේ අතහරින්න නෙමෙයි. ලස්සනට ගාතාවක් ළමයි එක්ක කියලා 10 12 සතාවක් කියලා නිදහසේ දහම් පාසල කියන්නේ ආස හිතන තැනක් කරන්න ඕනේ. ඉරිදට දහම් පාසලට එන්න ඕනේ උදේ පාන්දර නැගිටලා අම්මා කියලා බලෙන් අහරවලා එළවෙන තැනක් නැත්තම් එවන තැනක් නෙමෙයි. ඉරිදාව එනකන් ආසාවෙන් බලා ඉන්නවා දරුවෝ. දැන් අපිට මතක ඇති අපේ සමහර ගුරුවරු ඉන්නවා උදේ පාන්දර දැක්කම හරි ආසයි. ගුරුවරයෙක් එක්ක ළමෙක් වචනයක් කතා කරන්න හරි ආසයි. මට මතකයි මාත් ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ එකේ දෙකේ කාලේ එක ටීචර් කෙනෙක් හිටියා. අපි දැක්කම good morning කියනවා. ළමයින්ට මේ පොඩි එකේ ළමයි. ඉතින් අපි ආසයි ටීචර්ගෙන් good morning එකක් අහන්න. good morning කියන එක. අපි ඉංග්‍රීසි දන්නේ නැහැ. නමුත් ටීචර් හිනහනවා good morning කියනවා. ඉස්කෝලේට ගිහිල්ලා මග බලාගෙන ඉන්න පිටිනිය ළඟට වෙලා ටීචර් එනකොට ළමයි වැඩියෙන් ඉන්නේ good morning කියලා කියන්නේ. ඇයි? ගුරුතුමියගේ වචනේ අහන්න හරි ආසයි. අපිට උගන්වන්නේ කෙනෙක් නෙවෙයිනේ. ඒ වුණත් ඒ ටීචර් කාටවත් කවන්නේ good morning කියනවා. අපි ඒ වගේ දහම් පාසල ඔය හැම ගුරු මහත්මියක් තමන්ගේ ඒ දහම් පාසලට ආවම ආදරණීය අම්මෙක් වෙන්න ආදරණීය තාත්තෙක් වෙන්න අර චුල්ලපන්තක හාමුදුරන්ට බුදුහාමුදුර ආදරය කරපෑටි හරි ලස්සනයි. අයියා රහතන් වහන්සේ නම මහාපන්තක හාමුදුර. හැබැයි ගාථා පාඩම් කරන්න කිව්ව මුල් පදේ පාඩම් කරනකොට එකලා කියලා දෙවෙනි පදේ කියනකොට මුල් පදේ අමතකයි. අවසානයේ බැරි හින්දා කිව්වා යන්න මන්සත්. අද වචනේ කියන පැන්කෝ. යන්නේ කිව්වා. උන්වහන්සේ සිවුරු ඇරලා යන්නත් ආසනේ. පන්සලේ ගේට්ටුව කිට්ටුවට වෙලා අඬ ඉන්නවා. අඬ ඉන්නකොට චුල්ලා පන්තක අපදාමි හරි ලස්සනට කියනවා. බුදුහාමුදුරු කොච්චර ලස්සන ගුරුවරයෙක්ද කියනවා. පොඩි හාමුදුරන්ගේ චුල්ල පන්ත හාමුදුරන්ගේ අතින් අල්ලගෙන ගිහිල්ලා
දැන් අපි පොඩි ළමයෙක් මේ කියන්නේ අඬනකොට අපි මොකද ඔළුව අත ගන්නවා. ඔළුව අත ගාලා බුදුහාමුදුරුවෝ මගේ ඔළුව අත ගාලා අඬන්න එපා කිව්වා. බලන්න කොච්චර පොඩි හාමුදුරන්ට දැනෙච්ච එක හදවතට දැනුණා. පොඩි හාමුදුරනේ අඬන්න එපා. මයන්සි සම්පරාමසි මගේ හිස්නේ ඔළුව අත ගෑව බුදුහාමුදුරුවෝ. ඔළුව අත ගාලා අඬන්න එපා කියලා. උන්වහන්සේට පුළුවන් වුණා අර ගාථාවන් බැරි හාමුදුරු රහතන් වහන්සේ නමක් බවට පත් කරන්න. ඒ හින්දා කටපාඩම නෙවෙයි සමහර මේ ලෝකේ බැරි විදියට ලොකු දක්ෂයෝ වෙලා තියෙනවා. අර වැඩසටහන පටන් ගන්නකොටම අර ළමයි තුන් දෙනෙක් සිංහලෙන් පාලියෙන් ඉංග්‍රීසියෙන් කිව්වා. පාලියෙන් කිව්වනේ දහම් පාසලේ පාලියෙන් කිව්වම හරි ලස්සන මටත් හරි සතුටු හිතුණා. ඔව් කාලයක් මටත් පාලි හාමුදුරු කිය කට්ටිය කිව්වා. මොකද කොළඹ දිස්ත්‍රික්කේ පාලි ගුරුපදේශක හිටියා. ටීවී එකෙත් පාලි ඉගෙනුවා මාගදී කියලා බෞද්ධ රූපවාහිනියේ කාලයක් කළා ඉතින් වැඩ කටයුතු නිසා නතර කළා. ඔය මාගදී වැඩසටහන කරන කාලේ ඉතින් ගොඩාක් අය ඇත්තටම පාලි ඉගෙන ගත්තා. ඉස්සර දැනුත් මේ අපේ පාසල් වලට විෂය නිර්දේශය තියෙනවා සාමාන්‍ය පෙළට පාලි කියන විෂයක්. අපි දන්නේ නැහැ. අපි කියන්නේ ළමයි ඇයි ඕවා හරියන්නේ මේ කොමර්ස් මැක්ස් සයන්ස් උගන්නලානේ ලොකු දරකට යන්න. හැබැයි ලෝකේ අද වෙනකොට පාලි භාෂාවට තියෙන තැන මහ පුදුමයි. භාවනාවට තියෙන තැන පුදුමයි. කවුරුවත් මං හිතන්නේ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා හරි ඒවට තැනක් නොදීම කනගාටුවට කරනවා. පහුගිය කාලේ මම හදිසියෙ වැඩියා ඇමරිකාවේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ. නායක හාමුදුරනේ පුදුමෙ හිතෙනවා. ඒකේ තියෙනවා පාලි අංශය. මටත් ඉතින් ආසයි හිතුණා පාලි අංශය එක්කදී අපේ විෂයනේ. ඉතින් කැනඩාවේ. ඉතින් පොඩ්ඩක් බැලුවම ඒකේ ඉන්නම වාඩි වෙලා ලැන්ග්වේජ් මේකේ සුද්දෙක් ඉන්නවා. මම ටිකක් කතා කරලා බැලුවම දැන් කැනඩාවේ පාලි උගන්න මිනිහා නෝවේ මිනිහෙක්. නෝවේ සුද්දෙක් පාලි උගන්වනවා. අපිටත් ලැජ්ජයි නේ. අපි මහලකට අපි කියනවා තේරවාද රට අපේ ශ්‍රී ලංකාවයි බුදුහාමරගේ භාෂාව රකින්නේ අපි. නෝවේ මිනිස්සෙක් මම එහෙම කොහෙන්ද ඉගෙන ගත්තේ? ඉන්දියාවට ඇවිල්ලා පාලි ඉගෙනගෙන දැන් ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ මිනිහා කතිකාචාර්ය කෙනෙක්. අපිට තියෙන තැන් අපිවත් දන්නේ නැහැ. ලෝකෙ විවෘතයි අපිට. ආතර් සී ක්ලාක් කියන මහත්තයා මේ දරුවන්ට වැඩි මතක නැතුව ඇති. එතුමා කියන්නේ ආතර් සී ක්ලාක් කියලා කියන්නේ මේ ලෝකේ මහා විද්‍යාඥයෙක්. එතුමා මේ ලෝකේ දැන් ඔය අපේ හෑන්ඩ් ෆෝන් තියෙනවා. දැන් අපි හෑන්ඩ් ෆෝන් වලින් කතා කරනවා, ටීවී එක බලනවා. මේ එංගලන්තේ ඔය ගහන මැච් එක මෙහෙ ඉඳලා ඒ වෙලේ බලනවා. අපි කියන සජීවී බලනවා, ලයිව් බලනවා. දැන් මේ වගේ පුරෝගාමියා කවුද? ආතර් සී ක්ලාක් මහත්තයා. එතුමා මේ ලෝකේ ගැන මිනිස්සු හිතලවත් නැති කාලෙක එතුමා කියනවා මේ අහසේ චන්ද්‍රිකා තුනක් නැත්තම් සැටලයිට් තුනක් රැඳෙව්වොත් ඕන කෙනෙකුට ගණදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ පිළිබඳ පරීක්ෂණ කරලා දැන් ඔය චන්ද්‍රිකා රඳවලා සැටලයිට් රඳවලා අද මේ කටයුතු කරන්නේ. ඒ හින්දා ඒකට නම් කරා ආතර් සී ක්ලාක් කක්ෂය. අද නම් කරලා තියෙන ක්ලාක් කක්ෂය කියලා. ඔය සැටලයිට් තියෙන කක්ෂය. ඇයි? එතුමාට ගෞරවයක් හැටියට. මම මේ කියන්න ආවේ එතරම් විශිෂ්ට ඒ මහත්මයා විද්‍යාඥයා හිටිය ලංකාවේ මොරටු විශ්වවිද්‍යාලය වැඩ කළා. එතුමා වසර 2000 ලබනකොට අනාවැකි ටිකක් කියනවා. හැබැයි එතුමා කියපු අනාවැකියේ විශාල සංඛ්‍යාවක් ඇත්ත වෙලා තියෙනවා මේ වෙනකොට. එතුමා එකක් කියනවා 2050 වෙනකොට ලෝකයේ සියලුම ආගම් යට ගිහිල්ලා බුදුදහම අංක 1ට එනවා. ඔන්න බලන්නකෝ. එතකොට දැන් මේ 50 වෙනකොට එන්න නිකන් ඉන්නේ නෑනේ. ඇයි මෙහෙම වෙන්නේ? දැන් අර AI තාක්ෂණය කියලා එකක් එහෙම ඇවිල්ලා නේ. දැන් හරි පුදුම හිතෙනවා. දැන් ජපානයේ හදලා තියෙනවා රොබෝ හාමුදුරුවෝ. දැන් ඇත්ත හාමුදුරුවෝ නෙමෙයි. සිවුරක් පොරවල රොබෝ හාමුදුරුවෝ කෙනෙක් හදලා තියෙනවා. ඉතින් මේ රොබෝ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඕන ප්‍රශ්නයක් අහුවම එවෙලම ඔන්න උත්තර දෙනවා. රොබෝ උත්තර දෙනවා.
අද ඒ තරමට දැන් ඇත්ත හාමුදුරුවෝ ඕනේ නැති එකනේ අයිත් දන්නේ. දැන් ජපානයේ තත්ත්වෙටපත් වීගෙන එනවා දැන් ඉස්සරහට ඒ අය තාක්ෂණයේ දුවල පුතාලට ඉගෙන ගන්නකොට දහම පිළිබඳ ලෝකේ උතුම තරම් දැනුම ඉල්ලනවා. අපි කොහෙදෝ යනවා. හරි පව් කියලා හිතනවා නිකන් ගැහුවත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවොත් Google එකේ මෙඩිටේෂන් කියලා මෙඩිටේෂන් කියන්නේ භාවනාවනේ. භාවනාව ගැන බැලුවොත් වෙබ්සයිට් තියෙනවා ලක්ෂයකට වැඩි. ලක්ෂයකට වඩා වෙබ්සයිට් තියෙනවා භාවනාව උගන්වන්නේ. හිතන්නකො එතකොට එච්චර ලෝකෙ මිනිස්සු භාවනාව ඉල්ලනවා. හැබැයි අපි අපේ වෙබ්සයිට් එකක් ලංකාවේ වෙබ්සයිට් සර්ච් කරනවා. ලෝකේ අංක එක වුණා අවුරුදු ගාණක්. ලෝකෙත් එක වුණා. මොනාකින්ද? ලෝකේ වැඩිම කුණුහරුප බලන රට ශ්‍රී ලංකාවයි. පිළිලැජ්ජාවයි. ඔන්න අපිට තියෙන තෑග්ග. හැබැයි අපි ඉතින් සින්දු කියනවා ලෝකෙන් උතුම් රට ලංකාවයි. මේක ඉඳලානේ කියන්නේ මේකේ පොඩක් එළියට ගිහිල්ලා බලන්න එපා. හැබැයි ඒක නැති කරන්න පුළුවන් නෙත් අපිටම තමයි. නැති කරන්නේ කොහොමද? මේ දරුවන්ට මතක තියාගන්න මේ දරුවෝ නෙමෙයි වැරද්ද කරන්නේ දෙමාපියෝ. ඉතින් දෙමාපියෝ කියන දේ දරුවෝ කරන්නේ. ඉරිදට දහම් පාසලට එවන්නේ. ඊට වඩා ටියුෂන් එක ලොකුයි. එහෙම නැත්නම් නෑදෑ ගෙදර දාගන්නෙත් එදාට. නැත්නම් මොකක් හරි වැඩක් තියෙනවා මගුල් ගියක් තියෙනවා ඒක දාගන්නෙත් එදාට. පාසල් වල මොනවා හරි ක්‍රීඩා තරගයක මේව තියාගන්නෙත් එදා. දැන් පාසල් වල චක්‍රලේඛනකුත් ගහලා තියෙනවා ඉරිදට මුකුත් තියාගන්න එපා කියලා. මේ දැන් මම අද උදේ එනකොට අම්මා කෙනෙක් කතා කරනවා හාමුදුරනේ පුතාගේ අද එවන්න බෑ ඉස්කෝලේ මැච් එකක් දාලා. ඉතින් මේ එතකොට අපි කොහෙද යන්නේ දැන් පාසල් මේක අපි සම්බන්ධතාවයෙන් යන්න එපා. දැන් නැත්තම් මොකද වෙන්නේ? අර සමහර වෙලාවට ඉන්නව ඉගෙන ගත්ත හොඳ දරුවෝ ටිකක්. දැන් විශ්වවිද්‍යාලයට යන දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කිව්වම අපට මැවෙන්නේ කොයි වගේ චිත්‍රයක්ද කියන්නේ? විශ්වවිද්‍යාලයට යන්නේ මොන දරුවෝද? ලංකාවේ උතුම තරම් ඉගෙනගෙන මහන්සි වෙලා තරගයක් දීලා ළමයි ලක්ෂ ගානකින් තේරිලා බොහොම දක්ෂයෝ ටිකක් යනවා. හැබැයි ඒ හොඳම ළමයි ටිකද ප්‍රශ්නේ. ඇයි ඒක මොකද? හොඳම ළමයි නෙමෙයි දක්ෂයෝ ටික ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඒ අතත් හොඳ කරනවා. හොඳ කළාට ඒවා ඉතින් ඔය මීඩියා වල යන්නේ නේ. විශ්වවිද්‍යාලවල ඕන තරම් හොඳ උත්සවයෝ මේවා තියෙනවා. ඒව පෙන්නන්නේ බෞද්ධයකේ ඔගේ හරි පෙන්නුත් මිසක් අනිත් ඒවාට තැනක් නෑ ඒවා. හැබැයි ගහගත්තා කිව්වොත් හොට් නිවුස් බ්‍රේකින් නිවුස් ඔක්කොම දානවා. අපේ මාධ්‍ය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන ඉතින් අපිත් ගොඩක් වෙලාට මාධ්‍යයේ තමයි ඉන්නේ. නමුත් ඇත්ත කතාව නෙවෙයි. දැන් ආණ්ඩුවෙලුත් පටන්ගෙන ඉන්න ප්‍රාන්ත ලේකම්තුමිය දන්නවද මේ ක්ලීන් ශ්‍රී ලංකා ඇවිල්ලා තියෙනවා. දැන් මේ ක්ලීන් ශ්‍රී ලංකා එක ඔක්කොම ක්ලීන් කරගෙන යනවා හොඳයි. පොලිසිය මහත්තයා දැන් ගියා. එතුමාලත් එකතු වෙලා ඇත්තට අපේ දරුවෝ ටික හදාගන්න දෙනවා. දැන් වෙනකොට ඇත්තටම තාක්ෂණයෙන් ඈත් කරන්න බෑ දරුවෝ. හැබැයි දරුවන්ට කියලා දෙන්න වෙනවා පුතේ දුවේ මෙන්න මේ හෑන්ඩ් ෆෝන් එක තුල අපිට නොපෙනෙන යක්ෂයෙක් ඉන්නවා. ඒ වගේම දෙවියෙකුත් ඉන්නවා. මතක තියාගන්න ෆෝන් එකේ දෙයියයි යක්ෂයයි දෙන්නම ඉන්නවා. හැබැයි යක්ෂයා කවුද කියලා තේරුම් කරලා නොදුන්නොත් දරුවෝ යක්ෂයා පස්සෙම යනවා. දැන් සමහර දේවල් වලට දරුවන්ට මේ මෙතන අම්මලා තාත්තලා ඉන්නේ හින්දා මේ කතාව කියන්නේ විශේෂයෙන් අම්මලා දරුවන්ට ආදරය කරන්න ඕනේ. ආදරය කරන්න ඕනේ කිව්වම අය හිතන ඇති ඇයි අපි හැමෝටම ආදරේ නැත්. ආදරේ තියෙනවා පෙන්නන්නේ. දරුවට අම්මගේ ආදරේ දැනෙන්නේ. අර ළමයි කිව්වේ අපිට ඉල්ලනවා කියලා මොකද ඇයි?
ඒ කාලේ සෙල්ලම් කරලා අම්මත් එක්ක හිටපු දරුවා දැන් ඉවර වෙනකොටම ඉස්කෝලේ යනකොට ටියුෂන් එකට යවනවා ටියුෂන් එක ඇවිල්ලා ඉවර වෙනකොට මහන්සි ආගෙදර අක්කා පාඩම් කරන්න කියනවා කෑ ගහනවා ඊට පස්සේ අම්මත් බිසි නාට්‍ය බලන්න ඕනේ නේ වැඩ වැඩි වෙලා අම්මට හැබැයි දරුවට ආදරේ දැනෙන්නේ ඊට පස්සේ දරුවෝ ටික මොකද වෙන්නේ දරුවෝ Tamanට ඒ ආදරේ රැකවරණේ නැති වුණාම නොමග යනවා දැන් අද ඊයේ ප්‍රවෘත්තියක් දැක්කා අවුරුදු 16ක අඩු ළමයි 230 ගණන්ද ගොල්ලෝ ඒකනේ එතකොට හිතන්නකො ළමයි ගැබ් අරගෙන ඔය වාර්තා විච්චන ඒ අතර අවුරුදු 10 දරුවෝ තියෙනවා එතකොට ඇයි මෙහෙම උනේ ඇයි දැන් දරුවන්ට මම කිව්වේ අම්මලා තාත්තලා මතක තියාගන්න අර තව දෙයක් වුණා පානදුර පැත්තේ දැන් ටික දවසක් ටික කාලයක් වුණා ඒක ටියුෂන් ගුරුවරයෙක් අත්අඩංගුවට ගත්තා එතකොට දැන් පෙරේදත් ඒ වගේ මේකක් තිබුණා ළමයි 8 දෙනෙකුට අතර ළමයි 16 දෙනෙක් ළමයි 16 දෙනෙක් එක ඒ කියන්නේ පාසල් දරුවෝ ඒක අහුනේ නොමනා විදිහට ඉන්න වීඩියෝස් කම්පියුටර් එකේ තිබිලා නෝන දැකලා නෝනට කේන්ති ගිහිල්ලා මහත්යත් එක්ක තියෙන තරහට පොලිසියට දුන්නා. දැන් මට තියෙන ප්‍රශ්නේ. ඒ ටියුෂන් ගුරුවරයා වල් කියන්නකො ඒක හරියට. ළමයි 16 දෙනෙක් ඒ ගුරුවරයාට අහුනේ කොහමද? ඇයි? ඒ දරුවෝ 16 දෙනාගේම අම්මා අප්පච්චි නැද්ද? ඉස්සර මේ වැඩිහිටියෝ ඔබ දන්නවා නිකන් පාරේ යනකොට කොල්ලෙක් නංගි යාළු වෙන්න කැමතිද කියලා අහුවත් දුවගෙන ගිහලා කිව්වේ කාටද අම්මට අම්මේ අර අයියා මගෙන් ඇහුවා ඉතින් අම්මට කිව්වනේ දැන් මේ දරුවෝ අඩුම ගානේ 16 දෙනාම අම්මට කියලා නෑනේ ඕක එක්කෙනෙක් හරි කිව්වනම් එතකොට වැඩේ පටන් ගන්නකොට ටියුෂන් ගෝලා අල්ලලා දාලා නේද ඒක පොලිසියට දාලා 16කට යන්නේ නේද තවත් දිගට. ඇයි උනේ? දරුවෝ අම්මත් එක්ක අද බැඳිලා නැහැ ආදරේ සෙනෙහස නැහැ. ඒ හින්දා අම්මේ තාත්තේ මතක තියාගන්න දරුවන්ගේ හුදම යාළුවා වගේ. ඒ අහන්න දුවගෙන් අහන්න දුවේ ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔයාට ආදරේ කරනකොට වෙන ආදර හොයන්නේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ වෙන ආදර හොයාගෙන යනවා. දැන් අවසානයේ අම්මත් එපා තාත්තත් එපා කියන තත්ත්වයට එනවා. මේ ඉබරේදා ඉතින් අම්මායි තාත්තයි පන්සලට ඇවිල්ලා අඬනවා. හාමුදුරනේ දුවට 18 පැන්න විතරයි. 18 පැනලා මාසයයි ගිහිලා තියෙන්නේ. දුව කොල්ලෙක් එක්ක යාළු වෙලා. ඔන්න බලන්න 18යි 18 පණිවිඩයක් දු ඉඳලා තියෙන මේ අම්මා තාත්තගෙන් ගැලවෙන්න. මොකද අපේ 18 පැන්නම තීරණයක් ගන්න පුළුවන් නේ. එතකොට දැන් දු කියනවා අම්මා තාත්තා එපා. මං යනවා යාළුවෙක් ගෙදර. පස්සේ කසාද බඳිනවා කොල්ලෙක් ඉන්නවා. ඉතින් පොලිසියට ගියා. පොලිසියටත් කියනවා දැන් බේරන්න දැයි 18 පැන. මේ පිටරට නෙමෙයි ලංකාවේ දැන් දරුවෝ අභියෝග කරන හැටි. අම්මා තාත්තා අඬනවා. හාමුදුරනේ පුළුවන් නම් දු ඉස්සර දහම් පාසලේ ආවනේ පුළුවන් නම් ආවාදයක් කරන්න. මම හිතුවා මට මතකේ නෑ. මම ගිහුවා ඉස්සර කිව්වේ නෑ. ඉතින් ඔය ශිෂ්‍යත්ව ලියන්න ඉස්සෙල්ලා ආවා. ශිෂ්‍යත්ව නතර වුණාට පස්සේ ආයි ආවේ නෑනේ. ඉතින් හරිනේ. ඉතින් මේ දුව අම්මා අඳුරන්නේ තාත්තා අඳුරන්නේ ගුරුවරු අඳුරන්නේ හාමුදුරුවෝ අඳුරන්නේ හැබැයි ඉගෙනගෙන තියෙනවලු හොඳට සාමාන්‍ය පෙළ පාස් කරලා උසස් පෙළක් කරනවා. හැබැයි අම්මා එපා කියනවා. අම්මා එපා කරවගත්තේ කවුද? අම්මම තමයි තාත්තම තමයි. ඒ හින්දා දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ඉතින් වෙනායක හඳුරගෙන ඇහුවා මම කොච්චර වෙලා කතා කරන්නද ඕන තරම් කතා කරන්න කිව්වා. එහෙමත් බෑනේ නේද? මට තව පටිගත කිරීම වාක්‍යයක් තියෙනවා 12 අමාරුවට කොළඹ ඉන්නත් ඕනේ. ඉතින් වැඩි වෙලා රැඳෙන්න බෑ. දේශනෙන් පස්සේ වඩින්න අවසරත් ඉල්ලගෙන නායක හඳුරන්නේ
ඉතින් සන්තෝෂ වෙනවා අපේ නායක හාමුදුරුවෝ ඉතින් දෙසරයක් මෙහෙ වැඩියා මේ උත්සවයට ආරාධනා කරන්න. මම ඉතින් ආරාධනා කරා මම කිව්වා නායකහනි වඩින්න ඕනේ. ඒක දවසක් වැඩලා මම හිටියේ නෑ. ආයෙත් කොළඹ යන ගමන් ආපහු වැඩියා. ඉතින් උන්වහන්සේ පුදුම කැපකිරීමක්. මට හිතුනේ මේ දහම් පාසල් වෙනුවෙන් අපේ හාමුදුරුවෝ කොච්චර කැපකිරීමක් කරනවද? උන්වහන්සේලා මේ කට්ටිය එකතු කරගෙන මේ පොත බැලුවා මම බැලුවම් පේනවනේ මගේ ලිපියකුත් දාලා දානක මොකද්ද පොතකින් ගත්ත දහම් පාසල් ගුරුවරු ගැන පොඩි ලිපියකුත් දාලා තියෙනවා. ඉතින් ගුරුවරුන්ට දහම් පාසල් ගුරුවරයා කියන්නේ බොහොම අභිමානවත් කෙනෙක්. මතක තියාගන්න. ඒ අභිමානයේ ගුරුවරු රඳව ගන්න ඕනේ ආදරණීය ගුරුවරයෙක් වෙන්න අම්මේ තාත්තේ. ඒ ගුරුවරු ඒ වගේම දරුවෝ ටිකක් අනේ දහම් පාසලට එවන්න. ඔබට මං කියලා තියෙන්නේ දැන් කට්ටිය පඩි දෙන්න කතා කරන්නේ. මොන රැස්වීම හිටියත් මං කියන්නේ දෙන්න එපා. තරහට නෙමෙයි. ඊට පස්සේ පඩි ගන්න එන්නේ. අර දැන් එන ගුරුවරු වෙන්නේ පඩිය බලාගෙනද කියන්නකෝ. නේ කැප වෙලා තමන්ගේ කාලය ධර්ම දානයක් හැටියට පූජා කරන්න එන්නේ. තැන දෙනව නම් තැන දෙන්න ඕනේ. ඔය මොකක් හරි ඉන්ට්‍රෝ බෝඩ් එක. දැන් සම්පත් බැංකුව මතක් කරන්න ඕනේ. සම්පත් බැංකුවේ තියෙනවා බඳවා ගන්නකොට ඉල්ලුම් පත්‍රේ දහම් පාසල් ගොස් තිබේද? අඩුම ගානේ රාජ්‍යනිකන්ත කියත් මතක තියාගන්න හොඳයි. මොනවා හරි දෙයකට ගන්නකොට ඇත්තටම අපි මේ මොකක් හරි ඉල්ලුම් පත්‍රයකට ස්ත්‍රී පුරුෂ බව අහනවා. ඉතින් ගෑණි මිනිහට කියන එකට වඩා වටිනවනේ දහම් පාසල් සාහිත්‍ය හරි තියනවාද කියලා අහුවම නැහැ කියලා ලියනකොටම දුකක් හිතෙනවනේ. ඊට පස්සේ ළමයාට හරි යවන්න උත්සාහ ගන්නේ නේද? ඉතින් අඩුම ගානේ ලකුණක් දෙන තැනකට හරි පත් කරා නම් පඩි දීලා වැඩක් නැහැ. පඩි දුන්න පටන් ගත්තොත් එහෙම පඩිය ගන්න බලන්න එනවා. ඊට පස්සේ ෂෙට් එකක් වෙනම මේක ආයෙත් ඊට පස්සේ අර තියෙන අපේ ලස්සන බව මේ තියෙන సౌందර්යත්වය ඒ කැපවීම ටික නැතුව ගිහිල්ලා වෙනමම ඒක ඊට පස්සේ කියයි පඩි මාදි දීපියෝ තමයි ටිකක් කියලා හන්දි ගන්න ආයෙ උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. ඒ හින්දා ඊට වඩා අපි ගෞරවාන්විත බවක් දීලා නම්බුකාර බවක් වැදගත් බවක් දහම් පාසල් ගුරුවරයාට හිමි වෙනවා. අපේ නායක හාමුදුරුවෝ ඇතුළු ඉතින් අපේ මේ නායක හාමුදුරුවෝ අද වැඩම කරලා ඉන්නවා. ලේකම් හාමුදුරුවෝ ඇතුළු මේ කට්ටිය ඉතින් බොහෝම අද මේ දවසේ තමන්ගේ වැඩ රාජකාරී පස්සකින් තියලා ඉතින් මේ නිලධාරී සම්බන්ධ විදුහල්පතිතුමාලා මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. සන්තෝෂයි. ඉතාමත් වටිනවා. ඉතින් අපේ දහම් පාසල් දුවා දරුවන් වෙනුවෙන් විවේක තියෙනවා නම් සෙනසුරාදාට දිදුල රූපවාහිනිය වෙනම වැඩසටහනක් කරනවා ධම්මපදයේ කියලා. ළමයින්ටම කරන්නේ. ඉස්සර ත්‍රිබෝධි කියලා දහම් පාසල් වැඩසටහනක් කරා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අවුරුදු 12ක් විතර කළා. ඒක දැන් දිගටම කරන්න බෑ අමාරුයි සතිපතා වැඩසටහන. හැබැයි හැම සතියකම දිදුල රූපවාහිනියේ දරුවන්ට ගුණධම් කියා දෙන වැඩසටහනක් තියෙනවා. සෙනසුරාදාට උදේ වරුවේ බලන්න පුළුවන්. ගෙදර ඉන්නවා නම් ටියුෂන් නැත්තම් නේද? ඉතින් ඒ වගේ වැඩසටහන් ඕන තරම් තියෙනවා ඔබට බලන්න පුළුවන් වටිනා වැඩසටහන්. ඉතින් අපි ඒ කරන්නේම රටේ දුවා දරුවන් වෙනුවෙන් ඔබ හැමදෙනාට ආරාධනා කරනවා. ඉතින් අපේ රට අර හොඳ රටක් බවට පත් කරගන්න ධර්ම දීපයක් බවට පත් කරගන්න ලෝකයේ වැඩ ඇති දරු පිරිසක් බිහි කරන්නට ඉතින් ඒ වගේම අම්මලා තාත්තලා පන්සල පොලිසිය ගම ඔක්කොම එකතු වෙලා අපි හොඳ ගමනක් යමු. ඒ ගමන යන්නට අද මේ පළවත්ත නන්දනවන විහාරස්ථානයේ පියරතන දහම් පාසලට 50 වසරක් පිරෙන වෙලාවේ ආශිර්වාද කරනවා. තවත් ඉදිරියට කටයුතු කරන්නට අපේ නායක හාමුදුරුවෝ ඇතුළු ගුරු මණ්ඩලයටත් ඔබ හැම දිනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.